අපි 2022 සාමාන්‍ය පෙළ විද්‍යාව පේපරේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න හදන්නේ. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මිනිසාගේ නයිට්‍රජනීය බහිශ්‍රාවය ප්‍රධාන වශයෙන් සිදුවන ඉන්ද්‍රිය කුමක්ද කියලා. ඔයාලා දන්නවා දැන් බහිශ්‍රාවය ගත්තට පස්සේ බහිශ්‍රාවය කියන්නේ මොකක්ද? අපේ ඇඟ දේහය තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා මගින් නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම ක්‍රියාවලියනේ. එතකොට දැන් එක නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ගත්තට පස්සේ මොනවද සාමාන්‍ය උදාහරණ ගන්න පුළුවන් නේද? මොනවද? කාබන් ඩයොක්සයිඩ් පිට ගන්නවා. ඊට පස්සේ ජල වාෂ්ප පිට ගන්නවා. යූරියා යූරික් අම්ලය වගේ ඒවා පිට ගන්නවානේ. එහෙමනේ දැන් නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යනේ ඒවා. එතකොට දැන් නයිට්‍රජනීය බහිශ්‍රාවය කියන්නේ නයිට්‍රජන් සම්බන්ධ ද්‍රව්‍යයක් නේ උතන බහිශ්‍රාවය කරන්නේ. එතකොට දැන් යූරියා යූරික් අම්ලය වගේ කට්ටිය පිට කරන්නේ මොනවයින්ද? කියන්නේ මුත්‍ර මගින්නේ. මුත්‍ර මගින් පිට ඒ වගේම දහදිය මගිනුත් යූරියා යූරික් අම්ලය වගේ බහිශ්‍රාවය කරන්න පුළුවන්. හැබැයි ඔයාලගේ පොතේ කියලා තියෙනවා නයිට්‍රජනීය බහිශ්‍රාවය ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ වුක්ක මගින් කියලා. හරිද? එතකොට උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ. පැහැදිලිවම පොතේ සඳහන් වෙනවා මිනිසාගේ නයිට්‍රජනීය බහිශ්‍රාවය සිදුවන ප්‍රධාන ඉන්ද්‍රිය වුක්ක කියලා. හරිද? දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පීඩනයේ ඒකකය වන්නේ කියලා මේ. ඒතර ඔයාලා දන්නවා පීඩනය කියලා කියන්නේ පීඩනය සමාන වෙනවා බලය බෙදීම වර්ග බලයටයි. එතකොට බලය මන්නේ කියන්නේ නිව්ටන්, වර්ග බලය මනින්නේ වර්ග මීටර වලින්. එතකොට වර්ග මීටර උඩට යනකොට මෙතන ධන 2 උඩට යනවා ඍණ 2ක් වෙනවා. එතකොට උත්තරේ එන්නේ 2. සරලයිනේ. ඔයගේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ අහනවා. ඒක නිසා කලබල නැතුව ඉස්සෙල්ලම සමීකරණ ලියලා ඊට පස්සේ ඒවට ආදේශ කරගෙන යන්න තියෙනවා. 3. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු දෙකට එක අනුපාතයෙන් සංයෝජනය වී ජෛව අණු වර්ගය කුමක්ද කියලා අහන්නේ. එතකොට ඔයාලා දන්නවා දැන් ජෛව අණු අපි දන්නේ සාමාන්‍ය ප්‍රධාන ජෛව අණු මොකද? කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන, නියුක්ලික් අම්ලනේ. එතකොට දැන් උතනින් මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ඔක්කොගෙම තියෙනවානේ. හැබැයි මෙතන අහලා තියෙන දෙකට එක අනුපාතයෙන් තියෙන එකනේ අහලා තියෙන්නේ. එතකොට ඔයාලා ඉගෙන ගන්නවා දැන් කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ කාබන් සහ ජලය හරි කිසියම් අනුපාතයකින් තියෙන සංයෝගයක් තමයි කාබෝහයිඩ්‍රේට්. එතකොට කාබෝහයිඩ්‍රේට් වල ජලය තියෙනවනේ. ඒක ජලය කියන එකගේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය කීයද? 2ට 1නේ මේ. හයිඩ්‍රජන් 2 ඔක්සිජන් 1 2ට 1 අනුපාතය. ඒක තමයි උතන අහලා තියෙන්නේ. හරිද? එතකොට උත්තරේ එන්නේ පළවෙනි එක. සරලයි. ලිපිඩ වලත් ජලය තියෙනවා. කියන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තියෙනවා. නමුත් අනුපාතය 2ට 1 වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. හරිද? 4. පරමාණු සම්බන්ධයෙන් දී ඇති නිවැරදි වගන්තිය තෝරන්න. සෑම මෝල් පරමාණුකම නෂ්ටීය නියුට්‍රෝන අඩංගු වේ කියලා. අපි දැන් මේක ගත්තට පස්සේ හයිඩ්‍රජන්ගේ තියෙන්න පුළුවන් එක සමස්ථානිකයක් තමයි මේකනේ. අපි ඕකට කියනවා මොකද්ද මේ ප්‍රෝට්‍රියම් කියලානේ. එතකොට මේකට කියනවා ඩියුට්‍රියම්, මේකට ට්‍රිටියම් කියලා සමස්ථානික තුනක් තියෙනවා හයිඩ්‍රජන්ගේ. එතකොට දැන් සෑම පරමාණුවකම නෂ්ටීය නියුට්‍රෝන අඩංගු වේ කියනකොට බලන්න මේ ප්‍රෝට්‍රියම් කියන සමස්ථානිකේ දැන් මෙතන උඩ තියෙන්නේ මොකද්ද? නියුට්‍රෝන සංඛ්‍යාවයි ප්‍රෝටෝන සංඛ්‍යාව එකතු වෙන්නේ. හරිද? හැබැයි මේකේ මේ දෙකේම එකතුව එකයි කියලා තියෙනවා. හරිද? එතකොට අපි දන්න ප්‍රෝටෝන සංඛ්‍යාව කොහොමවත් එකයිනේ. හැබැයි මේ ස්කන්ධ ක්‍රමාංක එක වෙන්න නියුට්‍රෝන තියෙන්න බෑ නේද? නියුට්‍රෝන බිඳුවයි. නියුට්‍රෝන නැහැ. එතකොට සෑම මෝල් ද්‍රව්‍යයක පරමාණු වල නියුට්‍රෝන අඩංගු වේ කියන එක වැරදෙනම හේතුව තමයි මේ ප්‍රෝට්‍රියම් කියන සමස්ථානිකයේ නියුට්‍රෝන නැහැ. 2. සෑම පරමාණුවකම නෂ්ටීය අඩංගු නියුට්‍රෝන ගණන හා ප්‍රෝටෝන ගණන
සමාන වෙයි. ඒ කියන්නේ සෑම පරමාණුවකම නෂ්ටය අඩංගු නියුට්‍රෝන ගන්න සහ ප්‍රෝටෝන ගන්න සමාන වෙයි. එහෙම ගන්න බෑ. අපි දැන් මෙහෙම කියලා තිබ්බොත් හරි ඕක. පරමාණුව නෂ්ටියේ ප්‍රෝටෝන ඒත් දැන් මෙතන අහගෙන නෂ්ටියේ කියලානේ. මෙහෙම තිබ්බොත් සෑම පරමාණුවකම ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි කියලා තිබ්බොත් ඒක ගන්න පුළුවන් හරි කියලානේ. හැබැයි නියුට්‍රෝන සහ ප්‍රෝටෝන සමාන වෙන්න දෙයක් නැහැනේ. හරිද? සෑම එකම. ඒක නිසා ඒක වැරදි. වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක පරමාණු ක්‍රමාංක සමාන විය හැකියි. වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක පරමාණු ක්‍රමාංක බෑනේ. දැන් පරමාණු ක්‍රමාංකය මූලද්‍රව්‍යයට අනන්‍ය වෙච්ච එකක්. හරිද? හයිඩ්‍රජන්ට තියෙන එක නෙවෙයි හීලියම්ට තියෙන්නේ. හරිද? ඒ වගේ එක එක මූලද්‍රව්‍යයන්ට අනන්‍ය වෙච්ච එකක් තමයි පරමාණු ක්‍රමාංකය. ඒකට පරමාණු ක්‍රමාංක සමාන වෙන්නේ නැහැ වෙනස් මූලද්‍රව්‍ය වලට. ඒකත් වැරදි. 4 එක මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු තිබිය හැකියි. ඒවට තමයි අපි කියන්නේ මොනවද? සමස්ථානය කියලානේ. මේ තියෙන්නේ මේ එක මූලද්‍රව්‍යයේ රෝඩියම් ඩියුට්‍රියම් ට්‍රිටියම් ගත්තට පස්සේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙන උඩනේ. හරිද? ඒකට ඒක හරි. උත්තරේ එන්න 4 එතකොට. පහත සඳහන් ශාක පටක අතරින් සංකීර්ණ ස්ථිර පටකයක් වන්නේ කුමක්ද? සරලයි. අපි ඔයාලා දන්නවා ශාක පටක ගත්තට පස්සේ ස්ථිර පටකයි අනිත් මොනවද තියෙන ශාක පටක බෙදෙනවා ස්ථිර පටකයි විභාජක පටකයි කියලා ආකාර දෙකකටනේ. එතකොට ස්ථිර පටක ගත්තට පස්සේ ඒවත් ආයේ ප්‍රධාන ආකාර දෙකයි මොනවද? සරල ස්ථිර පටකයි සංකීර්ණ ස්ථිර පටකයි කිය. හරිද? සරල ස්ථිර පටක ආයි කොටස් තුනකට බෙදෙනවා. මොනවද? මෘදු ස්ථර, දෘඩ ස්ථර, ඒ වගේම ස්ථිර කෝණාශ්‍රිත කියලානේ. ඒ වගේම සංකීර්ණ ස්ථිර පටක ආයි කොටස් දෙකයි. ශෛලමයි ප්ලෝයමයි කියලානේ. ඒ වගේම මේ විභාජක පටකත් අපිට ගන්න පුළුවන් අග්‍රස්ථ විභාජකයි අන්තරස්ථ විභාජකයි පාර්ශ්වික විභාජකයි. ඔය වගේ තමයි අපිට chart එකක් ගන්න පුළුවන් ශාක පටකනේ. ඔයාලා දැන් පාඩම් කරනකොට මේ වගේ chart ගහ පාඩම් කරන්න. එතකොට ඔයාලා ලේසියෙන් ඔලුවට දාගන්න පුළුවන් කරුණු. හරිද? සංකීර්ණ ස්ථිර පටකයක් වන්නේ. මොනවද තියෙන සංකීර්ණ ස්ථිර පටක දෙකේ තියෙන ශෛලමයි ප්ලෝයමයි. එතකොට එහෙම උත්තරයක් තියෙන 4 වෙනි එක. අනිත් ඔක්කොම ටික සරල ස්ථිර පටක තුනක් තමයි දීලා තියෙන්නේ. 6 වෙනි එක. ලෝහ සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට දායක වන අංශුව කුමක්ද කියලා අහන්නේ. හරිද? මොකක්ද අංශුව? ඉලෙක්ට්‍රෝන. හරිද? ඉලෙක්ට්‍රෝන මගින් තමයි විද්‍යුතය ගමන් කරන්නේ ලෝහ සන්නායකයක් තුළින්. 7-8 ප්‍රශ්න මෙන්න මේ සමීකරණයත් එක්ක පදනම් වෙනවා කියලා තියෙනවා. 7 වෙනි එකෙන් අහන්නේ ඉහත රසායනික සමීකරණයේ M ලෙස දක්වා ඇති ලෝහය විය හැක්කේ. M ලෙස දක්වා ඇති ලෝහය විය හැක්කේ. දැන් බලන්න මෙතන වෙලා තියෙන්නේ මේ M කියන මූලද්‍රව්‍ය මෙන්න මේ ZnSO4 කියන සංයෝගය බිඳ හැලලා එතන SO4 එක එකතු වෙලා තියෙන්නේ M කියන මූලද්‍රව්‍ය. ඒ වගේම Zn කියන එක්කෙනා මේ ඒක ඒ අණුවෙන් ඉවත් වෙලා තියෙනවා කියනවා විස්ථාපනය වෙලා තියෙනවා කියලා. හරිද? එතකොට මොකක්ද වෙලා තියෙන්නේ මෙතන? දැන් මෙතන MsO4 හැදෙන්න නම් හරිද? MsO4 හැදෙන්න නම් මෙතන Mට තියෙන්න පුළුවන් සංයුතාවය කීයද? දැන් ඔයාලා දන්නවා SO4 සංයුතාවය ඍණ 2යි. ඒ වගේම M කියන එක්කෙනා මේ SO4ට සම්බන්ධ වෙන්න මේ වගේ MsO4 කියන එක්කෙනා හැදෙන්න මේකේ සංයුතාවයට තියෙන්න පුළුවන් අගය කීය? ධන 2 නේද? හරි. එතකොට මේ මෙතන සංයුතාවය 2යි මෙතන සංයුතාවය ඍණ 2යි. හරිද? මේ දෙක හුමාරු වෙලා නේද මේ අණුව හැදෙන්නේ. එතකොට Mට තියෙන්න පුළුවන් සංයුතාවය 2යි. ඒ සංයුතාවය 2යි කියනකොට එයා මොන කාණ්ඩ වෙන්න ඕනද? ධන 2යි කියනකොට දෙවෙනි කාණ්ඩ වෙන්න ඕනේ. ඒත් දෙවෙනි කාණ්ඩේ ඉන්න මූලද්‍රව්‍යයක් තමයි
M වෙන්න ඕන. අපිට ගන්න පුළුවන් ඔයාලා දන්නවා දෙවෙනි කාණ්ඩේ මැග්නීසියම්නේ. ඉහත රසායනික සමීකරණ ඈත් වෙන ප්‍රතික්‍රියා වර්ගය. ඔයාලා වර්ග හතරක් කතා කරනවානේ සංයෝජන, වියෝජන, ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන කියලා. ඒතකොට සංයෝජනයක් නම් මොකක් කරේ මුල් ද්‍රව්‍ය දෙකක් එකතු වෙලා මොකක් කරේ සංයෝගයක් හැදෙන්න ඕන. වියෝජනයක් නම් මොකක් කරේ සංයෝගයක් රත් කරනකොට ඵල ලැබෙන්න ඕන. ඒක විස්ථාපනය නම් මොකද එක කියන්නේ සංයෝගයේ එක පරමාණුවක් විස්ථාපනය කරලා වෙනත් කිසියම් මූල ද්‍රව්‍යයක් ඒ සංයෝගයට බැඳෙන්න ඕනේ. දැන් මේක වෙලා තියෙන්නේ ඒකනේ. මේ මූල ද්‍රව්‍ය කියන මේ මූල ද්‍රව්‍ය මේ සංයෝගය ළඟට ගිහිල්ලා මේ සංයෝගය ළඟට ගිහිල්ලා මොකක්ද වෙලා තියෙන්නේ? Zn එලවලා දාලා M කියන එක්කෙනා මේකට බැඳෙනවානේ. Zn පැත්තකට ගිහිල්ලා M කියන එක්කෙනා අන්න ඒක තමයි ඒක විස්ථාපනය. ද්විත්ව විස්ථාපනයක් නම් එතන සංයෝග දෙකක් ඉන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් BaCl2 සහ Na2SO4 සංයෝග දෙකක් හිටියට පස්සේ හරිද මේ Ba කියන එක්කෙනා SO4ත් එක්ක යනවා. හරිද? ඒ වගේම Cl කියන එක්කෙනා සෝඩියමුත් එක්ක යනවා. හරිද? එතකොට අන්න ඒ වගේ හෝමාරු වෙනවා නම් මූල ද්‍රව්‍ය සංයෝග දෙකක් අතර මූල ද්‍රව්‍ය මේ වගේ හෝමාරු වෙලා සිදුවන ප්‍රතික්‍රියාවක් තමයි අපි ද්විත්ව විස්ථාපනය කියන්නේ. හැබැයි මෙතන වෙන්නේ මොකද්ද? එක මූල ද්‍රව්‍යනේ ඉන්නේ. එක මූල ද්‍රව්‍යයක් මේ වගේ සංයෝගයක විස්ථාපනයක් වෙනවා නම් අපි කියනවා ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. 9. විෂම පෝෂීන් පමණක් ඈත් වන රාජධානිය වන්නේ. අර දන්නවා ෆන්ගයි කියලා කියන්නේ ඒ කියන්නේ ඇල්ගිනේ නේද? දිලීර. හරිද? එතකොට මේ ෆන්ගයි කියන්නේ දිලීර විෂම පෝෂීන්. හරිද? ප්‍රොටිස්ටාවන්ගේ විෂම පෝෂී කට්ටියක් ඉන්න පුළුවන්. ඒ වගේම ප්‍රභා සයම් පෝෂී කට්ටියක් වෙන්න පුළුවන්. ඒ වගේම මිශ්‍ර පෝෂී කට්ටියක් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන කට්ටියක් ඉන්නවා, විෂම පෝෂී කට්ටියක් ඉන්නවා, මිශ්‍ර පෝෂී කට්ටියක් ඉන්නවා මේ ප්‍රොටිස්ටාවන්. ඒතකොට විෂම පෝෂී පමණක් කියලානේ තියෙන්නේ. ඒතකොට ප්‍රොටිස්ටා එන්න බෑ උත්තරේට. ෆන්ගයි එන්න පුළුවන්. හරිද? ඒ වගේම ප්ලාන්ට් එක ඔයාලා දන්නවා ප්‍රභා සයම් පෝෂී. එතකොට උත්තරේ දෙන්න පුළුවන්. ඇනිමාලියා දන්නා ඇනිමාලියා කියන්නේ අපිට ඒ කියන්නේ විෂම පෝෂී. හරිද? සතුන්නේ හරිද? විෂම පෝෂී. එතකොට උත්තරේ එන්නේ 4. විෂම පෝෂීන් පමණක් ඉන්නේ 4 වෙනි උත්තරේ. 10. පහත ව්‍යුහ අතරින් පොලිතීන් වල පුනරාවර්තන ඒකකය. මෙන්න මේක හොඳට ඔලුවට දාගන්න. දැන් ඒකාවයවිකය කියන්නේ මොකක්ද කියන එකයි. හරිද? ඒකාවයවිකය කියන්නේ මොකක්ද කියන එකයි. පුනරාවර්තන ඒකකය කියන්නේ මොකක්ද කියන එකයි. පුනරාවර්තන ඒකකය කියන්නේ මොකක්ද කියන එකයි. මේ බහුඅයවිකය කියන්නේ මොකක්ද කියන එකයි. හරිද? එතකොට ඒකාවයවිකය කියන්නේ එක මේ අණුවක්නේ. හරිද? ඒ කියන්නේ ලොකු විශාල මහා පරිමාණ අණුවක එක අණුවකට තමයි ඒකාවයවිකය. හරිද? ඒක අවයවික විශාල ප්‍රමාණයක් එකතු වෙලානේ බහුඅයවිකයක් හැදෙන්නේ. හරිද? එතකොට දැන් පොලිතීන් කියන එක අතර පොලිතීන් කියන්නේ බහුඅයවිකයක්. හරිද? එතකොට පොලිතීන් කියන්නේ බහුඅයවිකයක්. පොලිතීන් කියන්නේ බහුඅයවිකයක්. එතකොට අපි නිරූපණය කරන්න පුළුවන් මේ වගේ H වගේ දාලා n ප්‍රමාණයක් තියෙනවා කියලා. හරිද? මේ වගේ n ප්‍රමාණයක් බහුවයි. හරිද? ඔය බහුවයි. ඒ වගේම මේ පොලිතීන් කියන එක හැදෙන ඒකාවයවිකය තමයි එතීන්. හරිද? එතකොට ඔයාලා දන්නවා එතීන් කියන්නේ ඔයගේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. හරිද? ඔකට තමයි එතීන් කියන්නේ.
එතකොට එතීන්ලා ගොඩක් ඒ කියන්නේ පොලි එතීන්. හරිද? පුනරාවර්තන එකක කියලා කියන්නේ මේකටත් නෙවෙයි මේ හරි මේකටත් නෙවෙයි පුනරාවර්තන එකක කියලා කියන්නේ මෙන්න මේකට ch කියන මෙන්න මේ මැද තියෙන කැලට තමයි පුනරාවර්තන එක කියන්නේ. එන්නේ නැතුව මෙන්න මේ මැද තියෙන කැලට තමයි පුනරාවර්තන එකක කියලා කියන්නේ. එතකොට උත්තරේ එන්නේ කීයද? දෙවෙනි උත්තරේ. හරි අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.